AI ලෝකේ ඊළඟ පෙරලිය. AI ඒජන්ට්ස්ලා සහ ඔබේ රැකියාව. පසුගිය අවුරුදු දෙකේම අපි හැමෝම කළේ ChatGPT, Gemini නැත්නම් Claude වැනි AI chatbotsලා එක්ක chat කරපු එක. හැබැයි දැන් 2026 වෙනකොට මුළු තාක්ෂණික ලෝකයම වෙනස්ම මගකට හැරිලා. දැන් ලෝකයේ අවධානය තියෙන්නේ ප්‍රශ්නවලට උත්තර දෙන ජෙනරේටිව් AI වලට විතරක් නෙවෙයි. අපි දෙන වැඩ ස්වාධීනම තනියම කරලා දෙන්න පුරුවන් AI ඒජන්ට්ස් විතයි. අද අපි කතා කරන්නේ මේ AI ඒජන්ට්ස්ලා කියන්නේ මොනවාද සහ ඒයින් අපේ රැකියා වෘත්තීන්ට වෙන බලපෑම මොකක්ද කියලා. මොකක්ද මේ AI ඒජන්ට් එකක් කියන්නේ? සරලවම කිව්වොත් සාමාන්‍ය AI එකක් සහ AI ඒජන්ට් එකක් අතර තියෙන ලොකුම වෙනස තමයි ඇක්ෂන් එක. හිතන්න ඔබ සාමාන්‍ය AI එකකට ලංකාවේ ට්‍රැවල් කරන්න හොඳම තැන් 5ක් සහ හොටෙල්ස් හොයලා දෙන්න කිව්වොත් ඒක ඔබට විස්තර ලයිස්තුවක් විතරක් ලියලා දෙයි. හැබැයි ඒ වැඩේම AI ඒජන්ට් කෙනෙකුට පැවසුවොත් ඒ ඒජන්ට් තනියම ඉන්ටර්නෙට් ගිහින් මිල ගණන් සසඳලා booking.com වගේ සයිට්ස් වලින් හොටෙල් බුක් කරලා ඒ විස්තර ඔයාගේ කැලෙන්ඩර් එකටත් ඇතුළත් කරලා සම්පූර්ණ ට්‍රැවල් ප්ලෑන් එකම ඔයාට ලෑස්ති කරලා දෙනවා. ඒ කියන්නේ මිනිස් මැදිවීමක් නැතුව තීරණ ගනිමින් සංකීර්ණ වැඩ තනියම කරගන්න පුළුවන් කෘත්‍රිම බුද්ධිමය නියෝජිතයෙක් තමයි AI ඒජන්ට් එකක් කියන්නේ. වර්තමානයේ කැපී පෙනෙන AI ඒජන්ට් තාක්ෂණයන්. මේ වෙනකොටත් කෝඩිං ක්ෂේත්‍රය උඩු යුටිරු කරමින් Cursor 3 සහ Devin AI වගේ ඒජන්ට්ස් ඇවිත් තියෙනවා. මේවට පුළුවන් සම්පූර්ණ සොෆ්ට්වෙයාර් එකක් මුල ඉඳන් අගට තනියම කෝඩ් කරලා එහි තියෙන බග්ස් හදලා ඩෙප්ලොයි කරන්න පවා. ඒ වගේම තිරය දෙස බලාගෙන මිනිසෙක් වගේම මූසිකේ සහ යතුරු පුරව හසුරවෙමින් දත්ත ඇතුළත් කිරීම සහ පර්යේෂණ කරන වෙබ් බේස්ඩ් ඒජන්ට්ස්ලා දැන් ඉන්නවා. මේ දියුණුවත් එක්ක ලංකාවේ IT, කස්ටමර් කෙයා සහ පරිපාලන ශාස්ත්‍රයේවල රැකියාවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙනවා. පළමුවෙනි දේ දත්ත ඇතුළත් කිරීම, සරල පාරිභෝගික ගැටලු විසඳීම්, බුක් කීපින් වගේ එකම දේ නැවත